ආයි කොහොමද ඉතින් මගේ ලස්සන කෙල්ලෝ ටික ඔන්න මං අද ඔයාලට අරගෙන ආවේ ඔයාගේ ඇඟේ තියෙන මැරුණු හැම අයින් කරලා හැමදාම ලස්සන දිදුලන සමක් තියාගන්නේ කොහොමද කියලා දෙන්න. Exfoliate Copy Scrub Soap එක කිව්වොත් හරියටම හරි. එන්න මුලින්ම මාත් එක්ක මම මේ සෝප් එක හැදුවේ කොහොමද කියලා බලමු. අපි මේ හැම පාවිච්චි කරන දෙයක්ම හොඳට පිරිසිදු වෙන්න ඕනේ. මොකද අපි මේ හදන්නේ අපේ ඇඟට ගාන දෙයක්. අපේ සමට අපි භාවිතා කරන දෙයක් තමයි මේ හදන්නේ. මම මෙතනදී අරගෙන තියෙනවා සෝප් බේස් එක. මෙතනදී මම අද පාවිච්චි කරන්නේ ග්ලිසරින් සෝප් බේස් එක. ඉතින් ඒක ගත්ත ප්‍රමාණවල ඔක්කොම මම වෙනද වගේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාන්නම්. සෝප් බේස් එක අරගෙන මේ විදියට හොඳට චූටි කෑලි වලට කපාගෙන ඉවර වෙලා අපි මේක ඩබල් බොයිල් කරගන්න ඕනේ. ඊට කලිනුත් මම ඔයාලට කියලා දීලා තියෙනවා කොහොමද පිම්පල් සෝප් එක හදන්නේ, බ්‍රයිට්නින් සෝප් එක හදන්නේ කියලා. ඔන්න ඉතින් මේ වගේ භාජනයකට දාලා ඉවර වෙලා මම ඔන්න දැන් මේ සෝප් බේස් එක ඩබල් බොයිල් කරගන්නයි හදන්නේ. වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. මේ සෝප් එක පාවිච්චි කරන්න මොන වගේ කෙනෙක්ටද මේකෙන් වෙන්නේ මොනවාද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඔන්න ඉතින් ඊට පස්සේ අපි පිරිසිදු තව භාජනයක් අරන් ඒකට මේ විදියට සීනි දාලා ඉවර වෙලා ඒකටම සුදු පොල් තෙල් ටිකක් එකතු කරගන්න ඕනේ. මෙතනදී අපි හදාගන්නේ ස්ක්‍රබ් සෝප් එකක්නේ. අන්න ඒ නිසා තමයි සීනි පොල් තෙලුයි එකතු කරගන්නේ. අනිත් එක මම ඔයාලට කිව්වනේ ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක් නම් ඔන්න ඒගොල්ලන්ට මේ සෝප් එකෙන් ඔයාගේ ස්කින් එකේ ඩ්‍රයි ගතිය අයින් කරගන්න පුළුවන් කියලා. අන්න ඒ නිසා තමයි අපි ඒකට සුදු පොල් තෙල් පාවිච්චි කරේ. ඔන්න දැන් අපි විශේෂම දෙයක් එකතු කරනවා. මේ තියෙන්නේ අපේ ප්‍රොඩක්ට් එක වයිට්නින් පවුඩර් එක. ඉතින් ඔයාලා මේ වෙද්දි දන්නවා ගොඩාක් අය ඕඩර්ස් දානවා වයිට්නින් පවුඩර් එකේ හම්බෙච්ච රිසල්ට් ඔක්කොම ෆීඩ්බැක් ටික මම මගේ කැටලොග් එකේ අප්ඩේට් කරලා ඔන්න ඔයාලට ඒකෙන් චෙක් කරලා ඉවර වෙලා ඔයාගේ ස්කින් එකේ තියෙන ප්‍රශ්න මට කියලා කොහොමද ඔයා මේක පාවිච්චි කරන්න ඕනි කියලා දැනගන්න පුළුවන්. ඒ කප් එකක් අරගෙන ඒකට වයිට්නින් පවුඩර් එකත් එකතු කරලා ඒත් එක්කම අපි කොෆි එකතු කරගන්නවා. කොෆි කියන්නේ ස්ක්‍රබ් කරගන්න පුළුවන් දෙයක් වගේම අපේ ස්කින් එකේ ටෑන් කලර් එක ඉක්මනටම අයින් කරගන්න පුළුවන් හොඳ දෙයක් කියන්න ඔයාලා මේ වෙද්දිත් හොඳටම දන්නවා. ඔන්න ඒකටම මං එකතු කරගත්තා අපි ඩබල් බොයිල් කරගත්ත අපේ සෝප් බේස් එක. ඊට පස්සේ ටික වෙලාවක් අපි කොෆි වයිට්නින් පවුඩර් එකයි එක්ක මික්ස් කරගෙන ඉවර වෙලා මම ඒකට සුවඳ වෙන්න එසෙන්ෂල් ඔයිල් එකක් දානවා. මොකද මම මෙතනදී පාවිච්චි කරේ ලැවෙන්ඩර් එසෙන්ෂල් ඔයිල් එක. ඊට පස්සේ අපි මෝල්ඩ් එක අරගෙන අපි ෂුගර් ටිකක් යටට දාලා අපි දැන් හදාගත්ත අපේ ලික්විඩ් එක මේ විදියට මෝල්ඩ් එකට දාගන්න ඕනේ. ඊට පස්සේ අපේ ඉතුරු වෙලා තියෙන ෂුගර් අපි හදාගත්ත අර කොකනට් ඔයිල් දාලා හදාගත්ත එක තියෙනවානේ. අන්න ඒක ඒ විදියට ආපහු මේ විදියට සෝප් එකට දාලා ඉවර වෙලා මේක පැයක් දෙකක් වගේ නිදහසේ වේලෙන්න තියන්න ඕනේ. ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ වෙන්නේ නැහැ. මේ තියෙන්නේ මම හදාගත්ත සෝප් එක. ඉතින් මේක හරියටම එක්ස්ෆෝලියේට් වෙන අපේ ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක් නම් එහෙම නැත්නම් ස්කින් එක ඩල් ලුක් එකක් තියෙන කෙනෙක් නම් එහෙම නැත්නම් ස්කින් එකේ එක ලප කැලල් තියෙනවා නම් හොඳම දෙයක් තමයි මෙන්න මේ එක්ස්ෆෝලියේට් ස්ක්‍රබ් සෝප් එක කියලා කියන්නේ. මේක වෙනද වගේම පාවිච්චි කරන්න පුළුවන්. ඔයා වොෂ් එකක් දාන වෙලාවට මේක හොඳට පාවිච්චි කරන්න ඕන. ඩේලි පාවිච්චි කරන්නත් ඔයාට මේක පුළුවන්. මේ සෝප් එක ඔයාට හදාගන්න බැරි නම් ඔන්න මම මෙතන යටින් මගේ WhatsApp නම්බර් එක දාන්නම්. ඔයාට මට WhatsApp මැසේජ් එකක් දාලා මේක ගන්න පුළුවන්. ඇත්තටම මේක පාවිච්චි කරාට පස්සේ මුළු ඇඟම මාරම සුවඳක් එන්නේ. ඉතින් ඔයාට මේක මගෙන් ගන්න පුළුවන්. ස්කින් එකක් තියෙන ඔයාට මේක හොඳම සෝප් එකක්.